2024 A-level result ඇවිල්ලා ඔයාට විශ්වවිද්‍යාල ප්‍රවේශයට ප්‍රතිඵල මදි වුණු දරුවෙක් නම් ඔයා 2025 A-level කරන්න බලාපොරොත්තු වෙන දරුවෙක් නම් ඔයාට මේ වීඩියෝ එක විශේෂයි. ඒ වගේම තමයි අනිත් දූල පුතාලා හැමෝටම මේ වීඩියෝ එක විශේෂයි. මම අද කියන්න යන්නේ ඔයාලා කොහොමද MCQ පේපරේ කරන්න ඕන විදිය කියලා. මේක පොඩි ට්‍රික් එකක්. මම හදාගත්ත පොඩි ට්‍රික් එකක්. ඔයා MCQ පේපරේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කඩා ගන්න ඕන. පළවෙනි කොටස. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන පේපර් එක එකපාරක් උඩින් බලාගෙන යන්න ඕන. ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නේ දක්වා. ඊට පස්සේ දෙවෙනි පාර ඔයා කරගෙන යනකොට ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ඔයා දන්න ප්‍රශ්න වලට උත්තර තියෙනවා නම් අන්න ඒ ප්‍රශ්න වලට ඉරිගාගෙන උත්තරේ තෝරගෙන යන්න. එතකොට ඔයාට සමහර විට ප්‍රශ්න 50න් ප්‍රශ්න 10ක් 15ක් වගේ ප්‍රමාණයක් ඔයාට ලේසියෙන්ම උත්තර ගන්න පුළුවන්. මේ උත්තර ටික ඔයාට අනිවාර්යයෙන්ම ෂුවර් උත්තර. ඒ කියන්නේ ලකුණු 10ක් හෝ 15ක් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා ඔයා දන්නවා. දෙවෙනි කොටස තමයි ඔයා කරන්න ඕනි පේපර් එකේ තියෙන ලේසි ප්‍රශ්න ටික කරාට පස්සේ අර ස්ටේට්මන්ට් ප්‍රශ්න. ඒ කියන්නේ දිග ඡේදයක් දීලා ABCD කියලා කොටස් දීලා ඒකෙන් නිවැරදි පිළිතුර තෝරන්න. එතකොට වැරදි පිළිතුර තෝරන්න, ගැළපෙන පිළිතුර තෝරන්න කියලා ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන්. අන්න ඒ දිග ප්‍රශ්න කරන්න ඕන. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් පේපරේට පැය 2ක කාලයක් ලැබෙනවා. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට ඔයාලට ලැබෙන්නේ විනාඩි 2ක් 2කමාරක් වගේ අතර කාලයක්. ඉතින් ඔයා අර පළවෙනි ලේසි ප්‍රශ්න ටිකට ඉක්මනින් උත්තර දුන්න නිසා ඔයාට ඒ ප්‍රශ්නවල කාලය ඉතුරු වෙනවා මෙන්න මේ ප්‍රශ්න කරන්න. ඔයා ඊට පස්සේ අර ස්ටේට්මන්ට් ප්‍රශ්න ටික කරන්න. ABCD කොටස් තියෙන දිග ප්‍රශ්න ටික කරන්න. තුන්වෙනි කොටස තමයි ඔයාට කැල්කියුලේෂන්ස්. ඒ කියන්නේ ගණන් හදන දේවල්. සාමාන්‍යයෙන් A-level ICT වල නම් මගේ සබ්ජෙක්ට් එක නිසා මම A-level ICT ගැන කිව්වොත් A-level ICT වල නම් number system, logic gate, ඒ වගේම තමයි network, python වගේ ගණන් තියෙන ඒවා. අන්න ඒ කැල්කියුලේෂන් කරන්න තියෙන ප්‍රශ්න ටික ඔයා අන්තිමට කරන්න තියාගන්න. මොකද ඒකට ඔයාට ලොකු කාලයක් ගත වෙනවා. ඉතින් ඔයා අර ලේසි ප්‍රශ්න ටික කරලා ඔයාගේ ස්ටේට්මන්ට් ප්‍රශ්න ටිකටත් කාලය අරගෙන ඉතුරු වෙන කාලය ඔයා මේ ගණනය කිරීම වලට යොමු කරන්න. ඉතින් එතකොට ඔයාට පුළුවන් පේපරේ ටයිම් එක මැනේජ් කරගෙන ප්‍රශ්න 50ටම උත්තර ලියන්න. ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි මේ MCQ පේපරේ ප්‍රශ්න ටික පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නෙට යනකම් පිළිවෙලට කරන්න බලනවා. එතකොට එයාට ගණනය කිරීමක් අහු වුණොත් කැල්කියුලේෂන් එකක් නැත්නම් ස්ටේට්මන්ට් ප්‍රශ්නයක් හම්බ වුණොත් එයාට එතන ලොකු කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. එතකොට එයා ප්‍රශ්න 40ක් 35ක් 40ක් වගේ කරගෙන යනකොට පැය දෙකේ කාලය ඉවර වෙලා අනිත් MCQ ප්‍රශ්න 10ට 15ට උත්තර තෝරන්න බැරි වෙනවා. ඉතින් අන්නේ වැරද්ද කරන්නේ නැතුව මෙන්න මේ ට්‍රික් එකට try කරලා බලන්න. MCQ මෙන්න මේ ට්‍රික් එකේ පේපරේ කොටස් තුනක් බෙදාගෙන ඒ කොටස් තුනට අනුව උත්තර තෝරන්න. හැබැයි මේ ක්‍රමයට ඔයාට විභාගයට එකපාර ගිහිල්ලා කරන්න බෑ. ඒ නිසා ඔයා මේක පාස් පේපර්, මොඩල් පේපර් කරලා ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක, මේ ට්‍රික් එක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් හැමෝටම ජය.